வணக்கம். நம்ம போனதுக்கு හරිම ලස්සන view එකක් තියෙනවා වත්. මේක බක්තිය. ඊළඟ දාන බක්තිය. ගල් බන්න තිබ්බ $1 ඉතාලේ. කොහමද අලු කැඩුවත් නම් ඉතින්. good morning. ඔන්න ඉතින් අපේ දෙවනි දවසේ දැන් පටන් ගන්න තමයි යන්නේ. දැන් අපි කට්ටිය මුදේ ලෑස්ති වෙලා තමයි ඉන්නේ. අද දවසේ වැඩ ටික පටන් ගන්න. අද අපි මේ ඉන්නේ සපුරොද කියන ගමේ. ඉතින් අද අපි කරන්නේ උදෙන්ම මේ ගමේ තියෙන ලස්සන තැන් ටිකක් ඒ ටික බලලා ඊට පස්සේ අපි යනවා ටී ප්ලකින් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඊට පස්සේ අන්තිමේට අපි යනවා පොඩි කුකින් ක්ලාස් එකකට. පොඩි කුකරි සෙෂන් එකක් තියෙනවා. ඒකත් එක්ක ජොයින් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. Hi, good morning. good morning. අපි ආය අමට ඇල්ලා මේක දැන් 10කට කපන්න හදන්නේ. මම කපන්නම් බං ඕක. එන්න. ඕනේ මේක හරියන්නේ බා. 2යි 3යි නෑ තව එහාට කරන්න පුළුවන් ඒක. 5යි ඔන්න අපේ බ්‍රෙක්ෆාස්ට් එකත් ආවා. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අද ජර්නි එක පටන් ගන්න තමයි යන්නේ. ඊයේ අපි නතර වෙලා හිටපු තැනින් දැන් අපි හැමෝම යන්න තමයි යන්නේ. උදේට කාලා ලෑස්ති වෙලා දැන් අපි යනවා මේ ගමේ තියෙන ලස්සන තැන් ටිකක් බලන්න. යන්නේ. ඉන්නද? නෑනේ. නතර වෙන්න ඕනද? මෙතන තියෙනවා මෙන්න මේ විදිහේ මේ පරණ කාලේ හදපු අම්බලමක්. හරිම ලස්සන view එකක් තියෙනවා වටේටම. අන්න අතන මොකක් හරි තියෙනවා තව. හරියට පේන්නේ නැහැ පැහැදිලිව. අපි බලමු ඉතින් යන්න පුළුවන් වෙයිද කියලා. මට නිකන් පේන්නේ මේ ශ්‍රී ලංකාව මොකක් හරි එකක් අම්බල තියෙනවා වගේ. හරියට පේන්නේ නැහැ. අපි බලමු. බලන්න අපේ කඳු යායත් එක්ක වෙල් යායෙද්දි තියෙන ලස්සන. අද අවුව වැටෙන අපේ වෙලාව මාරම හොඳයි. ඊයේත් පෑවුවා අදත් පායනවා. ඔන්න අපි හිටපු තැන ඉඳලා චුට්ටි දුරක් දැන් ආවා. දැන් අපි යන්නේ මෙහි තියෙන පතලකට. කියලා බලමු අපිට මෙතන පේනවා හැබැයි පතල නම්. ඉතින් බලමු. මේ ලස්සන දොළ පාරකුත් ගලාගෙන යනවා. මම හිතන විදිහට යන අර හරිය තමයි ඔය පතල තියෙන්නේ. ඔය පේන පස් කඳු ගොඩ ගහලා. නේ ටිකට තමයි ඔය පතල කියලා කියන්නේ. අන්න පතල වහන්න මෙන්න මේ විදිහට අර පරණ බඩේ ඉරිඟු ගස් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ කවර් කරලා තියෙන්නේ. මේ පේනවාද? මේ තියෙන්නේ පතල. ඇතුලෙන් පේන්නේ. බලමු ගොවි. මෙන්න මේ අංකල් තමයි අපිව එක්කගෙන යන්නේ පතලට. නළු බට්ටෙක් කියනවා යාව සෙට් වෙන වීඩියෝ එකක් ගත්තත් මාව වයිරල් යනවලු. ඒ නිසාම මම දන්නවා. ඒ කියන්නේ ඔයාලා මේව දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. මම ආව දන්නේ නැහැ. මෙන්න මේ තමයි පතල්. මේ තියෙන්නේ අනික් පතල්. මම මෙයාලා වගේ අනික්කට ගරන්න මෙන්න මේ වගේ පතල් වලින්. පතල කියන්නේ
මේකේ විස්තරයක් අහගන්න විදිහක් නැද්ද අපි? ඒ ඉල්ලන් ගන්නවා. අරන් අර ඉන්න ගොඩ දාලා ඉන්නේ. එතන ගොඩ දාලා. ගොඩ දාලා ඊට පස්සේ මේ ගන්න කරන මැෂින් එක. හරිද? මේක බත් කිය. ඉල්ලන් දාලා බත් කිය. හරිද? ඒ ඉල්ලන් බත් කිය ගිහිල්ලා අර කරකෝ කපනවා. මේක කාරිකුල කරලා කප්පිට එන්නේ. හරිද? මේ හොස්ට් ගන්න මේ හොස්ට් ආවේ කරලා කරලා. මේ හොස්ට් ගන්න අර හොස්ට් අලුනේ. යන්නේ ඒකෙන්ට මේ මේක ගිහිල්ලා කරවල කරනවා. කරන කරකලා කැප්පි කිසි ගන්නවා. ඉස්සෙල්ලා මිනිත් ටික අර තේරින් තමයි තියෙනවා. මේ කරනවල මේක දැන් පස්සෙ. බෝල් කැට යන අවුට් එකද? ඒ ගන්නට. ඉතින් අවුට් එකද? ඔව්. බෝල් කරන්නේ. මෙන්න මම ඉතින් ඒක ජුටා වෙන්නේ නැහැ. මෙනික් එහෙම චූටි චූටි. මේක තමයි තැම්පත් වෙන්නේ. මේ ඉතින් වැලි යන යටට. වැලි යටි වැලි අහපිට යනවා. කැට බුල් කැට වෙන්න මෙන්න යමු කියලා බලන්න. ගල් බන්න තිබ්බා $1 ඉතාලේ. $1 නම්බර් බන්නවා. හතරට බන්න. හතරේ බන්න. $1 බන්න. අනිවාර්යයෙන්ම දෙපාර බන්න. අර තින් දවලා. ඒකෙන් ඉල්ලන් ගන්නවා. මේක ගන්න එක. ඔන්න දැන් ඊළඟ අපේ ඇක්ටිවිටි එකට අපි ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතෙන්ද. මේ තියෙන තනිකර තේ වතු යායක්. දැන් අපි යන්නේ තේදළු කඩ. ඊළ බලමු මේ එක්ස්පීරියන්ස් එක කොහොම වෙයිද කියලා. අර කඳු යායේ ලස්සන බලන්නකෝ. මීදුමෙන් වහගෙන හරිම ලස්සනයි. හරි නේද කූඩ ගෑනගෙන ඉක්මනට ඒ කූඩේ පිටේ බඳන් ඒ මොට්ටෝ තියලා නියම දෙමන භද්‍රාම පෝ නා අපරක් මාර එන්නේ ඔයත් කඩලා අර කුඩේටම දාන්න අපිට කියලා දෙන්න කොහොම දලු කැඩුවත් නම් ඉතින් අක්කේ ඇතියන්නේ ඉන්ටර්න් එනවද? හරි සරිඩා සරි. අන්න ඉතින් අපේ ටී ප්ලගින් එක්ස්පීරියන්ස් එක ඉවර කරලා අපි හදිසියෙම යන්න පිටත් වුණා. මොකද ලොකු වැස්සක් එන්න ආවා. ඒ නිසා ඉතින් අපි පිටත් වුණා. ඊළඟට අපිට යන්න තියෙන්නේ අපේ කුකරි එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ කියන්නේ ට්‍රැඩිෂනල් ඩිෂස් එහෙම තමයි හදන්න තියෙනවා කියලා කිව්වේ. දන්නේ නැහැ කොහොම වෙයිද කියලා ඒ එක්ස්පීරියන්ස් එක අපි ගිහිල්ලා බලමු. ඉන්නා බරන්ත කඩවකට තොංගල කරකින. දැන් මම කරන්නේ. ඇලවුණා. මේක ඇලවෙනවනේ. දැන් මයි තියෙන්නේ ඇතිද? බලන්න යන්න බලන්න. රාලයකට පස්සේ කටර් රසට ගන්න හට්ට කියනවා. සැරට හදපු චිකන් කරි එක. ඊළඟට රතු වල හොඳම දේ තමයි ඔන්න අපිට කන්න තියෙන්නේ මැටි වලින් හදපු ප්ලේට් එකක. මෙන්න මේ ලස්සන ප්ලේස් එක තියෙන්නේ ඌවැල්ලස්ස කැම්පස් එක ගාව ඉඳලා හරිම පුංචි දුරක් පස්සර රෝඩ් එකේ උඩට ආවම. බලන්න මේ කොළ පාට ගස් වලින් වටවන හරිම ලස්සන පරිසරයක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලා මේ පැත්තේ එනවා නම් තේ එකක් බීලා යන්න කියාපුම තැන. අපේ ක්‍රමේ අපේ විදියට මේ රොටි බඩේ ඒ වගේ දේවල් කාලා උණුවෙන් ප්ලේන් ටිකක් බීලා යන්න පුළුවන්.
සුපිරිම තැනක්. ඉතින් ඔයාලත් ආවොත් අනිවාර්යෙන් මෙතෙන්ට ඇවිල්ලා තේ එකක් බීලා මෙන්න මේ ලස්සන පරිසරෙත් එන්ජොයි කරලා යන්න කියලා ඔයාලට මතක් කරනවා. ඔන්න අපි අර කිව්ව ගැමි ගෙදර දැන් අපි ගැමි ගෙදර ඉඳලා කන්න තමයි යන්නේ. රසම රස වඩේ තියෙනවා. අයියේ රොටි නෑ. උළුඳු වඩේ තියෙනවා, පරිප්පු වඩේ තියෙනවා, ලුණු මිරිසක් තියෙනවා. මේ ලුණු මිරිස් ගෙන්න ගමනේ. අපේ කට්ටිය ඉන්නවා. එහෙනම් බලමු මිනිස් ඕනේ. ආයිති මේකම තමයි. මේ අක්කගේ රොටිය කොයිද දන්නේ? කෑමත් එක්ක අනේ ප්ලේට් එකක් දෙන්න. අයියේ මොනවද බිම්මාලක තියෙන්නේ? බිම්මලු රොටි තියනවලු. ඔන්න එනවා කුපිරි ලුණු මිරිසක්. ඔව් අයිස්කෝ කියපා. ඔව් හරි අපි කාලා හම්බෙමු. බයි බයි. තියෙනවා අපිට බිම්මලුයි රොටි. හරි. ඔන්න ඉතින් දවස් දෙක ජර්නි එකෙන් පස්සේ අද අපි ඇවිල්ලා ඉන්නේ අපේ ජර්නි එකේ එන්ඩ් එකට. දැන් අපි මේ ඉන්නේ බදුල්ල පස්සර රෝඩ් එකේ තියෙන පුංචි තේ කඩයක් ගාව. හරිම රසයි තේ ටික. මෂ්රූම් එක සුපිරි රොටියක් කාලා උළුඳු වඩ එකක් කාලා අපි දැන් යන්න තමයි යන්නේ. ඉතින් මෙතනින් අපේ දවස් දෙකක ජර්නි එක ඉවර වෙනවා. හිතෙනවා ඔයාලා vlog එක enjoy කරා කියලා. එහෙනම් ඉතින් මේ වගේ තවත් ලස්සන vlogs බලන්න කැමති නම් traveling videos බලන්න කැමති නම් channel එකට subscribe කරලා තියාගන්න. එහෙනම් guys ඊළඟ